හලෝ ගයිස් මේ මගේ 13වෙනි බ්‍රේක්ඩවුන් වීඩියෝ එක. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු GBP වල අද දවසේ මම කැෂ් කරපු ෂෝට් ට්‍රේඩ් එක ගැන. අපි මුලින්ම ඩේලි chart එකට යමු. හරි. මේ ඉන්නේ ඔයාලා ඩේලි chart එකේ. ඔයාලා මෙතන පේනවා ඩේලි ඕඩර් ෆ්ලෝ එක ගත්තොත් ඩේලි ඕඩර් ෆ්ලෝ එක bullish order flow එකක් තමයි දිගින් දිගටම වැඩ කරලා තියෙන්නේ. මෙන්න මෙතන ඉඳලම bullish order flow එකක් තමයි daily chart එකට සාපේක්ෂව වැඩ කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට මෙතන පේන තව දෙයක්. දැන් මේ අපි ඉන්නේ extreme zone වල. සහ මෙන්න මේ වගේ significant liquidity points ආසන්නයේ තමයි market එක වැඩ කරන්නේ. ඒකට මෙන්න මේ old high එක යම් කිසි තැනකදී market එක ගනින්නේ. සහ මෙන්න මේ වගේ තැනකට ආවට පස්සේ market එකේ සැලකිය යුතු rejection එකක් අපිට බලා ගන්න පුළුවන්. මොකද මේවා වෙලා significant liquidity points. හරි. එතකොට මේ වගේ තැන්වලින් ගොඩක් වෙලාවට රිජෙක්ෂන් එකක් දෙන්න පුළුවන්. හරිද? එතකොට සමහර වෙලාවකදී මේ වගේ තැනකට එනකොට මම පොඩි දෙයක් කියන්න. මේ වගේ තැනකට එනකොට වාගේ ඕඩර් ෆ්ලෝ එක ලෝවර් ටයිම් ෆ්‍රේම් වලට සාපේක්ෂව බුලිෂ් ඕඩර් ෆ්ලෝ එකක් තිබ්බත් මෙන්න මේ වගේ තැනකින් රිජෙක්ෂන් එකක් සැලකිත රිජෙක්ෂන් එකක් වෙන්න පුළුවන් නිසා ඔයාලට සමහරලාට ඒ අදාළ දවසේ බයාස් එක වරදින්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ significant liquidity points ගැන අවධානයෙන් හිටියොත් ඒ කියන දේ අපිට මගහරව ගන්න පුළුවන්. හරිද? ගොඩක් අය ට්‍රැප් වෙන තැනක්. ඒ කියන්නේ ඒගොල්ලෝ දකින්නේ නැහැ මාකට් එකේ ඒ වගේ ලික්විඩිටි තියෙන තැන්. හරියට අයිඩෙන්ටිෆයි කරගන්න අපොහොසත් වීම නිසා තමයි ඒ කතාව සිද්ධ වෙන්නේ. හරි. මම ඒක අමතරව කිව්වේ. හරි. ඔයාලට පේනවා අද දවසේ මේ ඩේලි කැන්ඩල් එක ෆෝම් වෙන ගමන් තියෙනවා. අද දවසේ ඩේලි කැන්ඩල් එක ෆෝම් වෙන ගමන් තියෙනවා. ඔයාලට පේනවා ඊට කලින් දවසේ කියන්නේ ඊයේ දවසේ ඩේලි කැන්ඩල් එක ෆෝම් වෙලා තියෙන විදිය, ක්ලෝස් වෙලා තියෙන විදිය. මෙගැල්ල බුලිෂ් කැන්ඩල් එකක්. එතකොට ඕපන් ලෝ හයි ක්ලෝස් බාය එකක් විදිහට තමයි මේක ක්ලෝස් වෙලා තියෙන්නේ. හරි. එතකොට අපිට සාමාන්‍යයෙන් ඒතකොට ඩේලි කැන්ඩල් එකට සාපේක්ෂව ප්‍රීවියස් ඩේ කැන්ඩල් එකට සාපේක්ෂව අපි හිතන්නේ එහෙනම් අද දවසෙත් බයි එකක් බයි එකක් යාවි කියන තැන තමයි අපි ඉන්නේ. හරිද? මම කියන්නේ සාමාන්‍යයෙන් අපි මේජර් බයස් එක ගත්තොත් මේජර් බයස් එක බයි වෙයි කියන තැන තමයි ඉන්නේ. හරිද? එතකොට අපි ඊට පස්සේ යමුකෝ 4 hour chart එකට. හරිද? එහෙනම් ඇයි අද මේජර් බයස් බයි තියෙන තැනක මම සෙල් එකක් ගැහුවේ? ඔයාලා දන්නවා මගේ සෙටප් එක ළඟම ලික්විඩිටි පොයින්ට්ස් වලට වෙනකන් විතරයි මාකට් එකේ තියෙන්නේ. එතකොට ඒක නිසා බයාස් එක ගැන ලොකු ගැටලුවක් මට ඇති වෙන්නේ නැහැ. නමුත් බයාස් එකට බයාස් එක ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. ළඟම ලික්විඩිටි පොයින්ට්ස් වලට මාකට් එක එනවද නැද්ද කියලා කියන දේ දැනගන්නත් ඔයගොල්ලෝට බයාස් එක ගැන අවබෝධය තියෙනවා. හරි. ඒක නිසා මම ඉන්නේ ඒ කියපු දේ තොලුවේ තියාගෙන මම 4 hour chart එකට ආවට පස්සේ මම 4 hour වල මෙන්න මේ වගේ දෙයක් දැක්කා. 4 hour වල ඔයාලට පේනවා. දැන් මෙන්න මේ දැන් මේ තියෙන 4 hour මෙන්න මේ 4 hour කැන්ඩල් එක ඇතුළේ ලන්ඩන් එක ෆෝම් වෙන්නේ. හරි. එතකොට ඔයාලට පේනවා ලන්ඩන් එක ෆෝම් වෙන තැනට එනකොට මාකට් එකේ මෙන්න මේ වගේ තැනක ලික්විඩිටියක් අරගෙන තියෙන. මෙන්න මේ කියන්නේ ප්‍රීවියස් ඩේ කැන්ඩල් එකේ තියෙන ලික්විඩිටි අරගෙන තමයි මාකට් එක පහළට දීලා තියෙන්නේ. ඒත් එක්කම ඔයාලට මෙතන තව දෙයක් බලා ගන්න පුළුවන්. SMT එකක් මේක එහෙම ලික්විඩිටියක් ගන්නවත් එක්කම SMT එකක් දෙනවා කියන එක මාර පවර්ෆුල්. හරිද? සිග්නිෆිකන්ට් ලික්විඩිටියක් ගන්නවත් එක්කම. හරිද? එතකොට මෙතන මේ SMT එක දුන්නේ යුරෝත් එක්ක. මම ඒක පෙන්නන්න. හරි. මේ තියෙන්නේ SMT එක. මෙන්න මේ පොයින්ට් එක සහ මෙන්න මේ පොයින්ට් එක. හරියටම ක්ලියර් SMT එකක් අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. හරි. හරි. ඒකත් මම අද දවසේ දැක්ක තවත් එක් කාරණාවක් ලන්ඩන් එක හදන තැන වෙනකොට. හරි. අපි ඊට පස්සේ යමුකෝ 4 hour වලට line 15 minute chart එකට. හරි. ඊට අමතරව ඔයාලට මෙතන පේනවා මෙතන තමයි ලන්ඩන් එක ෆෝම් වෙන්න ගත්තේ. සහ මගේ setup එක බේස් වෙලා තියෙන silver bullet time එකේ නිසා මම මේ 3-4 time එකේ විතරයි trade එකක් බලන්නේ. ඒකට මම මේ 3 කියන time 3 කියන තැනට යනකම් market එකේ ෆෝම් වෙනකම් මම බලාගෙන ඉන්නේ. හරි. එතකොට මෙතනදී දේවල් තව දෙයක් කරලා තියෙන මාකට් එකේ. දේවල් කිහිපයක් වෙලා තියෙනවා. significant liquidity point එකක් පර්ච් කරා, SMT එකක් දුන්නා.
සහ මෙන්න මෙතනට එනකොට ඔයාලට තව දෙයක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රීවියස් 4 hour candle එකේ liquidity අරගෙන තමයි මෙතන මාකට් එක පහළට දීලා තියෙන්නේ. එතකොට ඔයාලට මෙතන තව දෙයක් පේනවනේ මේ ප්‍රීවියස් 4 hour candle එක align වෙලා තියෙනවා. 4 hour candle එක high එක හරියටම මේ Asian high එකට තමයි align වෙලා තියෙන්නේ. එතකොට මෙතන තවත් මෙතන liquidity waves දෙකක් විතර ගන්නත් පුළුවන්. හරිද? එතකොට තවත් confirm මාකට් එකේ මෙතන රිවර්සල් එකක් වේ කියන තැනට. එතකොට මෙතන තව දෙයක් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පෙන්වන්න. ඒක ක්ලියර් බලා ගන්න පුළුවන් 1 hour chart එකට ගියාට පස්සේ සිලබුල ටයිම් එක හදන්න කලින් ඔයගොල්ලන්ට මෙතන පේනවා. මෙන්න මේ thick up close candle එකේ මෙතන thick up close candle එක ෆෝම් වෙලා තියෙනවා. මේ thick up close candle එක සම්පූර්ණයෙන් මෙන්න මේ thick down close candle එකෙන් වහලා තියෙනවා. හරිද? මේ thick down close candle එකෙන් වහලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මෙතනදී 1 hour time frame එකට සාපේක්ෂව CASD එකක් confirm කරලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මෙතන massive bearish candle එකක් විදිහට තමයි මෙතන මේ candle එක close වෙලා තියෙන්නේ. හරිද? එතකොට ඒකත් එක confirmation එකක් විදිහට මම දැක්කා. හරිද? එහෙනම් අද දවසේ සිලබුල ටයිම් එක ඇතුලේ සෙල් එකක් වෙයි කියන තැනට. හරිද? ඊට අමතරව ඔයගොල්ලෝ මෙතන තව දෙයක් බලා ගන්න පුළුවන්. හරිද? ඊට අමතරව තව දෙයක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා. මෙන්න මෙතන මාකට් ස්ට්‍රක්චර් shift එකකුත් මෙයා මෙතන කන්ෆර්ම් කරලා තියෙනවා. මෙතන CSD එකක් දෙනත් එක්ක මාකට් ස්ට්‍රක්චර් shift එකකුත් මෙතන MSS එකකුත් මෙයා මෙතන දීලා තියෙනවා. හරි. මෙතන MSS එකකුත් දීලා තියෙනවා. හරි. ඒකත් තව කන්ෆර්මේෂන් එකක්. හරි. එතකොට මට සෑහෙන දේවල් ක්‍රයිටීරියාස් ගොඩක් මෙතනදී එලයින් වුණා. මාකට් එකේ අද දවසේ මෙන්න මේ ටයිම් එක ඇතුළතදී 3-4 ටයිම් එක ඇතුළතදී සෙල් එකක් යයි කියන තැනට. හරි. එතකොට අපි බලමු 15 මිනිත් වලට ලයින් වෙන 3 මිනිත් or 1 මිනිත් charts වලට ගියොත් 1 මිනිත් වලට මම හරිද 1 මිනිත් වලටම ගියොත් ඔයගොල්ලෝ මේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. මට 2:50 3:10 ටයිම් එක ඇතුළේදී ICT macro time ඇතුළේදී clear liquidity sweep එකක් මම දැක්කේ නැහැ. සහ මේ එතනදී clear market structure shift එකකුත් මම දැක්කේ නැහැ. හරි. එතකොට ඒ කියන හේතුව නිසා මම 20:40 ටයිම් එක වෙනකන් හිටියා මාකට් එක මොකද්ද කරන්න කියලා බලන්න. එතනදී මට මෙතනදී clear market structure shift එකක් 23:40 hydro macro වලදී මට දෙන එක නිසා මම මෙන්න මෙතනදී මෙන්න මේ පොයින්ට් එකේදී මෙන්න මෙතන මාකට් ස්ට්‍රක්චර් shift එකක් දෙනවත් එක්ක මෙන්න මෙතන මේ පොයින්ට් එකේ මම මගේ entry එක තියාගෙන මේ low එකට අදාළ high එකෙන් මගේ stop loss එක තියාගෙන 1 to 2 trade එකක් මම මෙතනදී catch කරනවා. ඒකට මම මෙන්න මේ වගේ තැනකින් මාකට් එකේ exit වුණා. නමුත් මගේ drone liquidity වෙන්නේ මෙන්න මේ Asia low එක විදිහට Asia low එක තමයි මගේ drone liquidity විදිහට මම mark කරගත්තා. ඒක drone liquidity ගන්න ඔන්න වෙන්න තියලා යන්තම් හැරලා තියෙන එක කොහෙලා හරි ගණී කියලා මම හිතනවා. Asia low එක ඔන්න ඔහොම තමයි අද දවසේ මම short trade එක catch කරේ. මම හිතනවා ඔයගොල්ලෝ අද වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. සෑහෙන දෙයක්. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. මම හිතනවා අද මම වඩා හොඳින් මේක පැහැදිලි කරන්න ඇති කියලා. ඒ වගේම මේ මම මගේ page එකේ link එකක් මම description එකේ දාන්න. ඒකත් පුළුවන් නම් follow කරන්න. මොකද මම වීඩියෝ එකක් හෝ මම markups මේ වගේ trade entries setup share කරන ඔක්කොම මම මගේ page එකේ share කරනවා. සහ MT5 chart එක බව. ඒක නිසා ඒවත් බලන්න පුළුවන් නම් මට මේ ටික තමයි අද දවසේ වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ. මේකෙන් දෙයක් ඉගෙන ගන්න. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්.